Hi, welcome to my YouTube channel. ඉතින් අද වෙනස් වීඩියෝ එකක් සයිට් එකට යන පුංචි vlog එකක් කියමුකෝ. ඉතින් අපි අද යන්නේ අපි බාරගත වැඩක් කරන්න වයරින් එකක්. ඉතින් ඒක අපි කලින් දවස් බලන්න ගියා. අද යන්නේ වැඩේ පටන් ගන්න. ඉතින් අපේ තව YouTube channel එකක් තියෙනවා සඳශාන් ටෙක් කියලා. ඉතින් ඒක අපේ පුංචි කම්පැනි එකේ නම මං කන්ටැක්ට් නම්බර් එක දාන්නම් ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන් එකකින් අපි මොනවද කරන්න කියලා නිකන් සරලව අපි කිව්වොත් ඉලෙක්ට්‍රිකල් වැඩ එතකොට security system network sound system LED light system ඉතින් මේ වගේ දේවල් තමයි අපි එකකින් කරන්නේ මම මේ සරලව කිව්වා ඔයාලට වැඩි විස්තර දැනගන්න සන්ෂයින් ටෙක් page එකටයි YouTube channel එකට එකතු වෙන්න. ඉතින් අද යන වයරින් එකක් කරන්න. ඉතින් අද අපේ තාත්තත් ඉන්න එක තමයි විශේෂම දේ. එයා ඉතින් කරන්නේ පොටි අදින එක පේන්ට්. ඉතින් මේ දෙක තමයි එයා කරන්නේ. ඒ වගේ වැඩවලටත් ඔයාලට අපිව කන්ටැක්ට් කරගන්න ඕන නම් මේ මන් දාලා දෙන කන්ටැක්ට් නම්බර් එකටම කතා කරන්න. ඉතින් අපි වැඩි ගණක් ගන්න නැහැ. එතකොට ඉක්මනට කරලා දෙනවා ඔයාලට ඕන විදියට. ඉතින් අපිට කතා කරන්න. ඉතින් කතා කරලා බලන්න මොකද වෙන්නේ කියලා. දැන් අපි යන්නේ දැන් මේ සයිට් එක ළඟයි. බලමුනේ තාත්තාට අදින් දීද කියලා. තාත්තා කෙසේ වෙතත් ඉස්සෙල්ලාම ලොකු තාත්තා නම් හම්බුණා. Good morning. Good morning. Good morning. නැත්නම් මගේ සයිට් එකෙන් ලාවේ. උඹ බඩුවක් අම්බුන මට වැඩ මතුවරේ. ඉතින් මේකේ හදන්නේ අපේ ලොකු තාත්තා. මේ කොන්ට්‍රැක්ට් එක අරන් තියෙන අපේ ලොකු තාත්තා. ඉතින් එයා කියලා අපි වඳුනලා දෙලා තමයි මේ වැඩේට අපි ආවේ. ඉතින් ඔන්න මේ අපි එනකොට තාත්තා ඔන්න ඇවිල්ලා. අනේ මේ දෙවෙනි දවස් හොඳේ. මේ තාත්තයි ඔය තාත්තගේ යාළුවා සුමිත් මාමා. ඉතින් ඒ දෙන්න අන්න කනවා. මේකේ මම මේ පොඩි වීඩියෝ ටික තමයි දාලා තියෙන්නේ. මේකේ මේකේ වැඩ වෙන විදිය අපේ අනිත් YouTube channel එකේ තියෙනවා. ඉතින් දෙකේම වැඩ කරන විදිය දාන්න ඕනේ නැහැනේ. අන්න ඒ නිසා තමයි මේකේ වැඩ වෙන ටික විදිය දැම්මේ නැත්තේ ලොකුවට. ඉතින් මේ දැන් ඔය විත්‍යක් අර බට දාන්න විත්‍ය කපනවා. ඉතින් මේකේ තියුට්ටක් තියෙන්නේ තාත්තගේ ඒ සුමිත් මාමගේ ඔය පොටි අදින වැඩ ටික තමයි. ඉතින් එයාලට පොඩි බිස්නස් එකක් කරන් දෙන්න තමයි මට ඉතින් ඕනේ. ඉතින් ඔයාලා කතා කරනවාද? මේ ඉන්නේ අපේ තාත්තා. ඉතින් අද දවසේ වෙන වැඩක් තීදි තමයි මෙයා මේ ඇවිල්ලා තින්නේ. ඒකෙන් තමයි ඔය කියන්නේ. හොඳ එයාගේ යාළුවෙක් ඉන්නවා. එයාගේ ගෙදර වැඩ තීදි තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ. ටිකක් අල්ලලා ඔයාලා වැඩ ටිකක් අල්ලලා දෙන්න. වැඩේ දාලා ආවේ. ෆෝන් එක උස්සන්නේ. මේ ඉන්නේ ඉතින් අපේ සුමිත් මාමා. එයා තමයි තාත්තගේ යාළුවා සහ පාර්ට්නර්. ඉතින් එයාත් හරි ෆන් චරිතයක් හොඳේ. වැඩ දාලා කරන්න ඕනේ. ඒක තමයි බිස්නස් එකේ. ඔන්ලයින් දාන්නේ. ඉතින් ඇත්තටම මේ දෙන්නම ලයිට් එකක් කරලා තමයි ඉන්නේ. මෙයාලා වැඩ කරන්නේ. කොළඹ
නගර සභාවේ නගර සභාවේ මුරට තමයි මේ දෙන්න ඉන්නේ. ඉතින් නයිට් එක කරලා ඉවරලා උදේම මේ වැඩත් කරන්න එනවා. ඉතින් එතකොට ඔයා බොස් අමතරව ඉතින් ආදායමක් බේගන්න. ඉතින් නිදා ගන්නෙත් නැති තරම් හොඳට මහන්සි වෙනවා. පව් ඉතින් දෙන්නම ඉතින් අපිත් තාම ගේමක් ගහගෙන යන නිසා මේ අපි මහන්සි වෙන එක දවසක සාර්ථක වෙනවා කියලා අපි දන්නවා. ඉතින් ඒ සාර්ථකත්වය අත්විඳින දවසක මෙයාලවත් නිදහසේ පාඩුවේ සැපේ තියෙන්න තමයි මටත් ඕනේ. ඇදෙන්න දන කීයේ මතයි තියෙන්නේ ඒවම මම හිතන්නේ එතන මතේ ඉන්නේ ඉතින් තාම නැද්ද කියලා ගන්න නැද්ද ආ ඔගොල්ලෝ කන්නේ? කන්න මේ පාන් තියන අරගන්න. අඩුපාඩු මේක නැතිදී. ඒක ගෙනත් දෙන්නද? අනිත් ඒක ගෙනත් දෙන්න සංජිතරම වෙන්නේ. සමන් බ්‍රේක් කොහෙද දෙන්න අනිත් බ්‍රේක් නේ? දැන් ඔයන් මේ අමී දැන් මගේ ෆෝන් එක. ඒක දෙන්නේ නේද? හරි. පොඩි දෙන්නට කුකුල් පැටව ටිකක් ගත්තා. ඒ 6 දෙනා තමයි මේ. කොටා ගන්නවා පණ්ඩිත. ඒ 6 දෙනා දැන් ඉන්න විදිය මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන වෙලාවෙත් තියෙන විදිය 6 දෙනා නෙමෙයි මේ කියන්නත් දුකයි. 6 දෙනාගෙන් 5 දෙනා ඉන්නේ අද දවසේ කෙනෙක්ව පූසාල්ලන් ගිහිල්ලා.
Ayan, gabagara bye ke. Bye, tate bye. Hari ono edena bye ke. YouTube dah nanti. Hari enam, yana Kore. Kore. Ada apa ya? Dia kamu? හොඳයි. සාර්ථක ලස්සන වැඩි කරලා දුන්නා. ධර්මාංශුණා. ඒක වැඩි හොඳට වැඩි කරලා දෙනවා. හරි සතුටුයි. මගේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. Thank you.